අදත් මගේ channel එකට එකතු වුණා. ඔයගොල්ලන්ගේ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කරන්න යන්නේ මගේ ටැංකිය වලට සහ මගේ මාබල් ගේ ටැංකියට කැම දාන්න. මේකේ තමයි කැම තියෙන්නේ. අපි බලමු ඉතින් ඒක කොහොමද වෙන්නේ කියලා. යන් අපි ගිහින් බලමු මගේ මාබල් කැට්ෆිෂ් කොච්චර ලොකුයිද කියලා. ඔන්න ගයිස් ඉතින් මේක තමයි මාබල් කැට්ෆිෂ් ගේ ටැංකිය. බලන්න පේනවා ඉතින් මේ පොකුණ තියෙනවා. අපි ඉතින් ඒකට අර කෑම දාමු. මම මේ ගන්න මේ චුටි මැට එක තමයි. අපි ඒක දාලා බලමු. ලයිට් නෑ ගයිස්. අපි මේ කෑම ටික දාමු. ලයිට් එක අල්ලගමු ගයිස්. එයා කනවා උඩට ඇවිල්ලා ඔයගලන්ට පේන ඇති. එයා කනවා. ඉතින් අපි අනිත් ටැංකි වලට ගිහලා බලමු ඒ වල තියෙන වෙනස්කම් මොනවද කියලා. ඔන්න ගයිස් ඉතින් කරවලයි මේ රෑ තමා. ඉතින් අපි ටැංකිය බලමු මොකද්ද තියෙන වෙනස කියලා. දැන් අපි මුලින්ම ගප්පි පොන්ඩ් එක ගයිස් මේ තියෙන්නේ ගප්පි පොන්ඩ් එක. අපි දැලයින් කරලා බලන්න. මේ දැල ගන්න. මේ තියෙන ගප්පි පොන්ඩ් එක. මේක නම් ගප්පි ඉන්නවා ගොඩක් වර්ග. ඒගොල්ලෝ නිදි කහ ගප්පි තව දන්නේ නැති වර්ග ටිකක් ඉන්නවා. අලිගොල්ලෝ අලුතෙන් පැටව දැම්ම මේ ලස්සන ගප්පි ටිකක් ඉන්නකොල්ලෝ පේන ඇති. අලුතෙන් පැටව දැම්ම ඉතින් ඒගොල්ලොත් ඉන්න. නැත්නම් අපි මේක දැල වහගමු. මොකද ගයිස් මේක දැල කැඩිලා තියෙන්නේ ගයිස්. උදුන ගේමක් දෙන්න ඕනේ මේක අහගන්න. ඉතින් දෙවණියට තියෙන්නේ අපේ මේ මොලීලා වගේ කියන්නේ සාමාන්‍ය ආඩින ටැංකිය. ඉතින් මේකේ ඉන්නේ ගයිස් මොලීලා ඉන්නවා. ප්ලැකෝ කෙනෙක් ඉන්නවා පේනවද නැහැ. ඇල්බිනෝ ප්ලැකෝ කෙනෙක්. අර එයා යනවා. එයා ගියා. අය සීබ්‍රා ටිකක් ඉන්නවා. අය සාමාන්‍ය මොලීලා ඉන්නවා. මේ ගයිස් බ්ලැක් ප්ලැකෝ කෙනෙකුත් ඉන්නවා. එයාව නම් ලේසියට පේන්නේ නැහැ. එයා යනවා අර අතන ඇල්බිනෝ එක්කෙනා හිටියා. ඒ ඉන්නවා. ආයේ මේකේ පොලි පැරට්ලා දෙන්නෙක් ඉන්නවා ගයිස්. මේ දෙන්නව පෙන්නන්න මං පේන්න දැන් ටැංකිය අවුස්සන්නත් නෑ. මං ඒගොල්ලන්ගේ වීඩියෝ එකක් ඕගලන්ට උලංගුණත් වෙනම අප්ඩේට් එකකින් එවන්නම්. තමයි මම මේ වෙනම බුප්පලක් දාලා තිනවා. මම පොලක් වගේක් දාලා තිනවා. ඊට අමතරව මෙතන පැටව දෙන්නෙක් ඉන්නවා පේනවද දන්නේ ඔයගලන්ට? ඉතින් අද නම් තියෙන අප්ඩේට් එයා උඩට ඇවිල්ලා ගියා අපේ ඇල්බිනෝ මල්ලි. නාච්චරයි ඉතින් දැනට රන් තියෙන්නේ. අතන පැරට්ලා දෙන්න ඉන්න ඕගොල්ලෝ පේනවද අර ලයිට් එක ඔන්න ඔය හරිය හිටියේ. ඔය ලයිට් එක එල්ලෙන දරේ එන්න එතන දෙන්න ඉන්නවා. අර දෙම අරින්න එන්න ඒගොල්ලෝ. ඉතින් ඒ දෙන්නෙක් ගත්තම රුපියල් 200කට විතර. අපි බලමු ඉතින් මං ගාව තව මාළුවෙක් ඉන්නවා. එයාව බලන්න කලින් ඕගොල්ලන්ට ටිකක් මතක් කරන්න තියෙනවා. අයියෝ ඕගොල්ලෝ තාම මගේ වීඩියෝ වලට ලයික් කරලා නැද්ද? සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? කමෙන්ට් කරලා නැද්ද? දැම්ම කරන්න. ඕගොල්ලෝ ලයික් කරන්න කමෙන්ට් කරන්න ඔක්කොම කරන්න. තප්පර 10ක් දෙන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. හරි. ඉතින් අපි ගේ ඇතුළේ ඉන්න මාළුවා බලන්නේ නෑ අයියා. ඔන්න ගයිස් ගේ ඇතුළේ ඉන්නේ කියලා. මෙයා මගේ කාමරේ ඉන්නේ. මෙයා normal light blue beta කෙනෙක්. ගත්තේ රුපියල් 350ට. මෙයාට මම පොල් කට්ටකින් ගයක් හදලා තියෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. අර ඊට අමතරව මම පොල් කට්ටක තව දෙයක් ටෙරාරියම් එකක් හදලා තියෙනවා. ඒකයි අය ෆයිට් ඉන්නවා. එච්චරයි. ඉතින් ඒකට එංගෙන මේ බ්‍රික් වුඩ් දාලා තියෙනවා. ඊට අමතරව ගයිස් මොකද්ද ස්නේක් හෙඩ් කෙනෙක් ගන්න හිතන් ඉන්නවා. ඕ ස්නේක් හෙඩ් සෙටප් එකක් හදන්න ඕනේ. ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මම මේ හිතන්නේ නම් ඉන්නේ මෙන්න මෙතන ටැංක් එක තියන්න. එතනද හොඳ මේ මුල්ලද හොඳ කියලා කමෙන්ට් කරන්න. වැඩියෙන්ම හොඳ තැන කියන්නේ වැඩියෙන්ම කමෙන්ට් තියෙන අනුව මං වැඩියෙන්ම කමෙන්ට් තියෙන පොට් එක තෝරගන්නවා. ඊට අමතරව නම් ඉතින්
ඕගලන්ට විශේෂ දෙයක් පෙන්වන්න නෑ. ඉතින් මං ඉස්සරහට ගේන්න තියෙනවා DIY ෆිල්ටර් එකක් හදන හැටි සාමාන්‍ය මාළුන්ට තියෙන බෙහෙත් පිළිබඳව මම වීඩියෝ ගේන්න ඉන්නවා. ඉතින් ඒව බලන්න නම් මම දාන වීඩියෝ ඕගලන්ට දිගටම හොඳටම බලා ගන්න ඕන නම් එක දිගට මාව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් මුණ ගැහෙමු.